ශ්‍රී ලංකාව තුළ iPhone භාවිතය මෙතරම් ජනප්‍රිය වීමට හේතු පිළිබඳව ගෙන එන කෙටි විග්‍රහයයි මේ. ලංකාවේ ජනතාව iPhone එක නිකම්ම කෝල් ගන්න ගැජට් එකක් විදිහට විතරක් නෙවෙයි, තමන්ගේ සමාජ තත්ත්වය සහ එදිනදා ජීවන රටාව නියෝජනය කරන ප්‍රබල සාධකයක් විදිහට පාවිච්චි කරන්නේ ඇයි කියන එකයි අපි අද කතා කරන්නේ. පළවෙනි කාරණය විදිහට ලංකාව වගේ රටක iPhone එකක් කියන්නේ තමන්ගේ ලෙවල් එක ලෝකෙට පෙන්වන ලොකු සමාජ සංකේතයක්. ඒ වගේම Android phones එක බලද්දී iPhone වල මිල කාලයත් එක්ක ලොකුවට බහින්නේ නැති නිසා පාවිච්චි කරපු iPhone එකකට උනත් මාර ඉල්ලුමක් තියෙනවා, හරියට රත්තරන් ගන්නවා වගේ ආරක්ෂිත ආයෝජනයක් කිව්වොත් නිවැරදියි. දෙවෙනි කාරණේ තමයි සමාජ මාධ්‍ය සහ iPhone කැමරාව අතර තියෙන නොපෙනෙන බැඳීම. ලංකාවේ content creatorsලා Instagram සහ TikTok පාවිච්චි කරන අය අතරේ iPhone එක අංක 1 වෙලා තියෙන්නේ මේකින් ගන්න ෆොටෝස් වීඩියෝස් වල තියෙන මාර ස්වභාවික ගතිය නිසායි. අනික social media වලට අප්ලෝඩ් කරද්දී ක්වොලිටිය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. තුන්වෙනි සහ අන්තිම කාරණේ තමයි මේ තරම් ගණන් ෆෝන් එකක් සාමාන්‍ය කෙනෙක් ගන්නෙ කොහොමද කියන එක. දැන් ගොඩක් වෙළඳසැල් වලින් වගේම බැංකු හරහත් මාසික වාරික, ඒ කියන්නේ installment plans වලට මේවා ගන්න ලොකු පහසුකමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, Apple සමාගම අවුරුදු 5ක් යනකම් අප්ඩේට්ස් දෙන නිසාත් මේකේ තියෙන සරල නිමාව නිසාත් මාසික වාරික ගෙවලා දශක භාගයක් විතර එකම ෆෝන් එක පාවිච්චි කරන්න පුරුවන් වෙන එක ඇත්තරම ලොකු වාසියක් නේද? ලංකාව තුළ iPhone යනු හුදෙක් දුරකථනයක් පමණක් නොව පහසු ගෙවීමේ ක්‍රම හරහා ලබාගත හැකි ඔබේ සමාජ තත්ත්වය සහ ඩිජිටල් ජීවන රටාව තහවුරු කරන දීර්ඝකාලීන ආයෝජනයකි.